හයි ඔන්න ඉතින් මං අද අපේ මූවි කැප්ස් වලට පුංචි වෙනසකටත් එක්ක අරගෙන ආවේ තවත් එක සුපිරිම ඉංග්‍රීසි මිනි සීරීස් එකක්. ස්ක්විඩ් ගේම්, ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් වගේ ටීවී සීරීස් බලපු කට්ටියට මේ මිනි සීරීස් එක සුපිරියටම සෙට් වෙයි. ඒ මොකද මේකෙත් අන්න ඒ වගේම ගේම් එකක් ගැන කියවෙන හින්දා. ඉතින් මේ ටීවී සීරීස් එකේ නම තමයි Most Dangerous Game කියන්නේ. ඒ වගේම මේ ටීවී සීරීස් එකේ තියෙන්නේ හිතන්නේවත් නැති අවසානයක්. හරි එහෙනම් ඉතින් අපි එක්බන් කරලා යන් මේ සුපිරිම ටීවී සීරීස් එක බලන්න. ඉතින් සීරීස් එක පටන් ගද්දිම අපිට ඩොච් කියන අපේ ප්‍රධාන චරිතය බලා ගන්න ලැබෙනවා. මේ වෙනකොට ඩොච් එයාගේ බිඳුවටම වැටලා ඉන්නේ. ඒ මොකද එයා ගොඩක් පාඩු ලැබපු කම්පැනි වල ඉන්වෙස්ට්මන්ට් කරපු හින්දා. ඒ මදිවට එයා අරගත්ත බිල්ඩින් එකෙත් වැඩ කටයුතු එයාට කරගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට ඩොච් උත්සාහ කරන්නේ කොහොම හරි කරලා මේ බිල්ඩින් එක විකුණන්න. හැබැයි ඉතින් තාමත් මේකේ වැඩ ඉවර නැති හින්දා කට්ටිය එච්චර කැමති නැහැ මේ බිල්ඩින් එක අරගන්න. එතකොට මේ ඉන්නේ ඩොච්ගේ වයිෆ් වැල්. ඉතින් මේ වෙනකොට මේ කපල් එකට ඒ දෙන්නගේ පළවෙනි දරුවා ලැබෙන්නේ ඉන්නේ. ඉතින් වැල් කොහොමුණත් ඩොච්ට පුළුවන් උපරිමෙන් සපෝට් කරනවා. මොකද එයා දන්නවා තමන්ගේ මහත්තයා තමන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා කියලා. මේ අතරේ තමයි ඉතින් ඩොච්ගේ ඔළුවත් මහා අමුතු විදියට රිදෙන්න ගන්නේ. ඒක ගොඩක් වේදනාකාරී. ඒ වගේම ඩොච් මේකට බෙහෙතුත් අරගන්නවා. ඉතින් ඔහොම ඉන්න ඩොච්ට දැනගන්න ලැබෙනවා ටයිරෝ ෆන් කියලා එක කම්පැනි එකක් ගැන. ඉතින් ඊට පස්සේ මේ ඩොච් මේ කම්පැනි එකේ CEO හම්බ වෙන්න යන්නේ එයාට මොකක් හරි ලෝන් එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේකේ CEO ගේ නම තමයි මයිල්ස් කියලා කියන්නේ. ඉතින් ඩොච්ගේ කතාව ඇහුවට පස්සේ මේ මයිල්ස් කැමති වෙනවා ඩොච්ට උදව් කරන්න. හැබැයි ඉතින් මේක එසේ මෙසේ උදව්වක් කරන්න නෙමෙයි. මෙයා මේ වෙලාවේදී කියන්නේ ඒක ගනුදෙනුවක් ගැන. ඉතින් මේක ගනුදෙනුවක් කිව්වට මේක ඇත්තටම එක්තරා විදියක ගේම් එකක්. මේක හන්ටින් ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේදී ඩොච්ට කරන්න තියෙන්නේ පැය 24ක් මැරෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ බේරගෙන ඉන්න. එතකොට එයාව දඩයන් කරන්න බොහොම දක්ෂ, බොහොම තරුණු හිට්මෑන්ලා 5 දෙනෙක් එනවා. ඉතින් මේ 5 දෙනාගෙන් බේරලා තමයි ඩොච්ට මේ වැඩේ කරන්න පුළුවන්නේ. ඉතින් මේක අහපු ගමම ඩොච් කියනවා මට නම් බෑ කියලා. මොකද ඇත්තටම කවුද කැමති මේ විදියට අමානුෂිකව මැරලා යන්න. හැබැයි ඉතින් එතකොට තමයි මයිල්ස් කියන්නේ ඔයා මේ ගේම් එකෙන් දින්නොත් එහෙම ඔයාට ඩොලර් මිලියන 24.5ක් හම්බ වෙනවා කියලා. ඉතින් මේ ඩොච් මේ සෙල්ලම අතරතුරදී බේරලා ඉන්න හැම පැයකට සැරයක්ම එයාගේ account එකට සල්ලි වැටෙනවා. හැබැයි ඉතින් ඒ සල්ලි එන්නේ කොහෙන්ද කියලා නම් හොයාගන්න බෑ කියලා තමයි මේ මයිල්ස් කියන්නේ. හැබැයි ඉතින් ඩොච් දන්නේ නැහැ එයාව දඩයන් කරන්න එන මේ දඩයක්කාරයෝ කවුද කියලා. එයාලා ගෑනු අය වෙන්නත් පුළුවන්, පිරිමි අය වෙන්නත් පුළුවන්, සමහර විට පුංචි ළමයි වෙන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඊළඟට මේ මයිල්ස් කියනවා මේ ගේම් එකේ තියෙන නීති රීති ගැන. ඉතින් පැය 24ක් මෙයාට මේ තරගෙන් දිනන්න ඕනේ නම් ජීවත් වෙලා ඉන්න ඕන. එතකොට එයාට මේ ගැන කාටවත් කියන්නත් බෑ. ඉතින් ගේම් එක පටන් ගත්තට පස්සේ එයාට ගේම් එක නවත්තන්නත් බෑ. තව එතකොට එයාට මේ නගරෙන් පිට යන්නත් බෑ. මොකද මේ ගේම් එක සිද්ධ වෙන්නේ මේ නගරය ඇතුලේ විතරයි. ඉතින් ගේම් එක පටන් ගත්තට පස්සේ ඩොච් මේ එක නීතියක් හරි කැඩුවොත් එහෙම එයා මැරෙනකම්ම මේ ගේම් එක නවතින්නේ නැහැ කියලාත් මයිල්ස් කියනවා. හැබැයි මේ ඔක්කොම ඇහුවට පස්සේ ඩොච් ටිකක් විතර පැකිලෙනවා. මේ හින්දා මයිල්ස් මේ වෙලාවේදී ඩොච්ට කියන්නේ ඔයා මේ ගේම් එක සෙල්ලම් කරන අතරතුරේදී මැරුණත් ඔයාගේ පවුල ගොඩක් පෝසත් වෙනවා කියලා. ඉතින් මේත් එක්කම මේ සීන් එක කට් වෙලා අපිට බලා ගන්න ලැබෙනවා මීට ටික දවසකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඇත්තටම මේ ඩොච් කියලා කියන්නේ බොහොම හොඳ දක්ෂ හිටපු ක්‍රීඩකයෙක්. ඉතින් මේ හැමදාම උදේට පුරුද්දක් විදිහට ජොගින් යනවා. ඉතින් මේ ඩොච් ජොගින් එක ඉවර කරලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙනකොට ඩොච්ට ලියුම් ගොඩකුත් ඇවිල්ලා තියෙනවා කියලා අපිට බලා ගන්න ලැබෙනවා. ඇත්තටම මේ තියෙන්නේ ඩොච් ගෙවන්න ඕන බිල් වගේක්. ඉතින් ඊළඟට ඩොච් එයාගේ වයිෆ් එක්ක යනවා හවස බාර් එකකට. ඇත්තට මේක ඩොච්ගේ යාළුවෙක්ගේ බාර් එකක්. මේ යාළුවගේ නම තමයි ලූගර් කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට දැනගන්න ලැබෙනවා මේ ලූගර් ඩොලර් 50000ක් මේ ඩොච්ට දීලා තියෙනවා කියලා ඉන්වෙස්ට්මන්ට් කරන්න. හැබැයි මේ වෙනකොට ඩොච් හොඳටම පල්ලෙහාට වැටලා ඉන්නේ. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ලූගර් ඩොච්ට කියන්නේ ඔයා ඕකෙන් ගොඩාවට පස්සේ මට ඒ සල්ලි දෙන්න. මට ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. උන් ඉතින් එක දවසක උදේ ඩොච් ඊට පස්සේ වැඩට යන්න ලෑස්ති වෙද්දී එයාගේ ඔළුව රිදෙන්න අරගෙන එයා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ඩොච් අරගෙන යනවා ඉක්මනින්ම හොස්පිටල් එකට. මේ වෙලාවේදී වැලුත් එනවා ඩොච්ට මොකද උනේ කියලා බලන්න. ඉතින් මේ වෙලාවේදී ඩොච් ගාවට ආව ડોක්ටර් ඩොච්ට කියන්නේ ඔයාගේ මොලේ පිළිකාවක් තියෙනවා කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ඩොච් වගේම වැල් දෙන්නම ගොඩක් අවුල් යනවා. ඉතින් වැල් නම් මේ කතාව ඇහුවට පස්සේ කියන්නේ කමක් නෑ අපිට වගේ ඉන්ෂුරන්ස් එක තියෙනවනේ කියලා. එතකොට ඩොච් කියනවා මං ඒකත් අයින් කරලා සල්ලි ආපහු ගත්තා කියලා. ඉතින් මේ වෙලාවේදී තමයි ඩොච්ගේ වීල් චෙයාර් එක තල්ලු කරගෙන ආව කෙනා මේ ඩොච්ට එක බිස්නස් කාඩ් එකක් දෙන්නේ.
ඇත්තටම මේ තමයි හයිරෝ ෆන්ඩ් කියන කම්පැනි එකේ බිස්නස් කාඩ් එක. මොනේදී මේ අතීත සිදුවීමෙන් පස්සේ අපිට ආයමත් වර්තමාන කාලය බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඩොජ් තීරණය කරනවා මේ සෙල්ලමට ඇතුල් වෙලා මේ සෙල්ලම සෙල්ලම් කරන්න. ඔන්න ඉතින් ඊට පස්සේ ඩොජ් යන්නේ එයාගේ වයිෆ් හම්බ වෙන්න. මෙයා වයිෆ් හම්බෙලා වයිෆ්ට බොරු කියනවා. මෙයා කියනවා එයාගේ වැඩවලට එයා එක ඉන්වෙස්ට්මන්ට් කෙනෙක්ව හොයාගත්තා කියලා. ඒ හින්දා තව දුරටත් බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලාත් මෙයා කියනවා. ඉතින් මේ දවසේ නිදාගෙන එද්දි මේ ඩොජ් මහ පාන්දර ඇහැරලා ඊට පස්සේ ගෙදරින් එළියට යනවා. ඉතින් ඇත්තටම මේ ඩොජ් යන්නේ මයිල්ස්ව හම්බ වෙන්න එක රෙස්ටුරන්ට් එකකට. මේ වෙලාවේදී මයිල්ස් ඩොජ්ට කියන්නේ හරියටම ගේම් එක 6:46ට පටන් ගන්නවා කියලා. හැබැයි ඉතින් ගේම් එක පටන් ගන්න කලින් මයිල්ස්ට ඕන වෙනවා ඩොජ් ගාව තියෙන හැම භාණ්ඩයක්ම. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා ඩොජ්ගේ පර්ස් එක වගේම ෆෝන් එකත් අරගන්නවා. ඊට පස්සේ මෙයා ඩොජ්ට දෙනවා තවත් වෙනම ෆෝන් එකක්. ඒ වගේම මෙයා කියනවා ඔයාගේ බැංකුවට සල්ලි වැටෙද්දි ඔයාට මේකට මැසේජ් එකක් එනවා බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම හැම පැයකටම සැරයක් තප්පර 15කට ඔයා ඉන්න ලොකේෂන් එක ඔයාව මරන්න එන කට්ටියට පෙන්නනවා කියලාත් මෙයා කියනවා. ඔන්න ඉතින් ඒත් එක්කම ඔරලෝසුවේ වෙලාව 6:46 වෙනවා. ඊට පස්සේ ඩොජ් ඉක්මනින්ම මේ රෙස්ටුරන්ට් එකකින් එළියට දුවන්නේ මේ ගේම් එක දැනටමත් පටන් ගත්ත හින්දා. ඉතින් මේ විදිහට පාරට ආපු ඩොජ් ඉක්මනින්ම නගින්නේ බස් එකකට. ඉතින් මෙයා බස් එකට නැග්ගත් එක්කම තවත් මිනිහෙක් බස් එකට නගින හින්දා මෙයාට සැකයක් ඇති වෙනවා ඒ මිනිහයා ගැන. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම බස් එකෙන් එළියට බහිනවා. මේ අතරේ වැල් දැකලා තියෙනවා ඒ කට්ටියගේ account එකට සල්ලි වගේක් වැටිලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ විදිහට account එකට වැටිලා තියෙන්නේ $50,000ක්. මේක දැකලා වැල් පුදුම වෙනවා වගේම ඊට පස්සේ මෙයා හදන්නේ ඉක්මනටම ඩොජ්ට කතා කරන්න. ඒත් මේ වෙනකොට ඩොජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට ආයමත් ඩොජ්ව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඩොජ්ට තේරෙනවා එයාගේ පිටිපස්සෙන් කාර් එක ස්ලෝ එකේ එනවා කියලා. මේක දැකලා ටිකක් බය වුණ ඩොජ් ඊට පස්සේ ඉක්මනින්ම යන්නේ ළඟම තියෙන මෝල් එක ඇතුළට. ඉතින් මේ මෝල් එක ඇතුළට ගියපු ඩොජ් ඊට පස්සේ ලිෆ්ට් එක පාවිච්චි කරලා යනවා මේ ගොඩනැගිල්ලේ තියෙන උඩම තට්ටුවට. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි ඩොජ්ගේ ඉස්සරහට එන්නේ එයාගේ පළවෙනි දඩයක්කාරයා. ඒ තමයි නික්සන්. ඉතින් නික්සන් දැක්ක ගාම හොඳටම බය වුණ ඩොජ් ඊට පස්සේ ඉක්මන් කරලා යන්නේ බාත්රූම් එක ඇතුළට. හැබැයි ටික වෙලාවක් යද්දි මේ නික්සන් එනවා ඩොජ් හිටපු බාත්රූම් එකට. ඒ වුණාට ඉතින් ඩොජ්ට පුළුවන් වෙනවා මේ නික්සන්ට ඇටැක් කරලා ඉක්මන් කරලා මෙතනින් පැන ගන්න. හැබැයි මේ මෝල් එකේ යට තට්ටුවට ගියපු ඩොජ්ට තවත් එක දඩයක්කාරයෙක් හම්බ වෙනවා. ඒ තමයි රේගන්. ඒ වගේම මේ රේගන් ඩොජ්ව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයා ඩොජ්ව ප්‍රාණාපායට අරගෙන මේ විදියට යන්නේ කාත් කවුරුවක් නැති පැත්තකට. ඉතින් මේ වෙලාවේදී පහළ තට්ටුවට ආව නික්සනුත් දකිනවා මේ වෙනකොට රේගන් ඩොජ්ව අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී රේගනුත් නික්සන්ව දකිනවා. මේ වෙලාවේදී මේකෙන් ප්‍රයෝජන ගන්න ඩොජ් ඊට පස්සේ රේගන්ව තල්ලු කරලා දාලා මෙතනින් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ ඩොජ් දුවගෙන යන්නේ සබ්වේ එකක් පැත්තට. මේ වෙලාවේදී අපිට බලා ගන්න ලැබෙනවා කෝනල් කියලා මිනිහෙක්. ඉතින් මෙයා අත්‍තරම වැඩ කරන්නේ මයිල්ස්ට. ඉතින් මෙයා මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ ගේම් එක හොඳට සිද්ධ වෙනවද කියලා බලන්න වගේම මේ ගේම් එක අතරතුරදී මේ කට්ටිය සාක්ෂි ඉතිරි කරවුවොත් එහෙම ඒ දේවල් විනාශ කරන්න. ඉතින් ඇත්තටම මේක ගොඩාක් ලොකුවට සිද්ධ වෙන ගේම් එකක්. මොකද මයිල්ස් මේ ගේම් එක මේ විදිහට තිර වලින් ගොඩක් කට්ටියට පෙන්නනවා වගේම එයාලා මේ ගේම් එක බලාගෙන මේ ගේම් එකට ඔට්ටු දානවා. ඉතින් මේ අතරේ තමා ගෙදර ඉන්න වැල්ට ජෙරීගෙන් වොයිස් මැසේජ් එකක් එන්නේ. ඉතින් කලින් වතාවේදී ඩොජ් කිව්වනේ එයාට ඉන්වෙස්ට්මන්ට් කෙනෙක් හම්බ වුණා කියලා. ඉතින් එයා කිව්වේ එයාගේ නම ජෙරී කියලා. අන්න ඒ ජෙරීගෙන් තමයි මේ විදිහට වොයිස් මැසේජ් එකක් ආවේ. ඉතින් මේ වොයිස් මැසේජ් එකෙන් ඔප්පු වෙනවා ජෙරී වගේම ඩොජ් අතරේ කිසිම ඩීල් එකක් නැහැ කියලා. මේක දැනගත්ත ගමන්ම වැල්ට ඕන කරන්නේ ඩොජ්ට කෝල් ගන්න. හැබැයි ඉතින් ඒත් එයාගේ ෆෝන් එක ගැන වැඩ කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ වැල් කෝල් එකක් ගන්නේ ඩොජ්ගේ යාළුවා ලූගර්ට. හැබැයි ඉතින් ලූගරුත් කියනවා මං එයා ඉන්න තැනක් ගැන නම් දන්නේ නැහැ කියලා. ඒ වගේම වැල් මේ වෙලාවේදී ඩොජ්ගේ බැංක් එක චෙක් කරද්දි දකිනවා මේ වෙනකොට බැංක් එකේ $1,50,000ක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ වැල් වගේම ලූගර් දෙන්නම යනවා බැංකුවට. මෙයාලා බැංකුවට ගිහිල්ලා අහන්නේ මේ සල්ලි ආවේ කොහෙන්ද කියලා ඒ කට්ටියට හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් බැංකුවේ වැඩ කරන කෙනා කියනවා අපිට නම් ඒ ගැන හොයාගන්න බෑ. වෙන විදියට මේක ලොකු කරදරයක් වගේ. ඒ හින්දා ඉක්මන් කරලා ඔයාලා මෙහෙන් යන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙනා ගෙදර ගිහිල්ලා කරන්නේ පොලිසියට කෝල් කරන එක. ඉතින් පොලිසිය මේ කට්ටිය ගෙදරට ඇවිල්ලා මේ කට්ටියට කියන්නේ අපිට අතුරුදන් පැමිණිල්ලක් ගන්න බෑ. පැය 24ක් යනකම් කියලා. ඉතින් මේ අතරේ ඩොජ් ගිහිල්ලා තියෙනවා ඒක පල්ලියකට. මෙයා මේ පල්ලිය ඇතුළට ගිහිල්ලා මේක ඇතුලේ තියෙන චර්ච් රූම් එක ඇතුලේ හැංගෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩොජ් ගාවට ආපු ෆාදර් ඩොජ්ගෙන් අහනවා මොකද්ද දරුවෝ ප්‍රශ්නේ කියලා. ඉතින් එතකොට ඩොජ් කියනවා මං ඒක නරක දෙයකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක ගොඩක් ඊවිල් දෙයක් කියලා. ඉතින් මේ වෙලාවේදී ඩොජ් දකිනවා මේ චර්ච් රූම් එක ගාවට කවුරු හරි එනවා කියලා. ඉතින් මේ දඩයක්කාරයෙක් වෙන්න ඇති කියලා හිතන ඩොජ් ඊට පස්සේ මේ කෙනාට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ෆාදර් තමා මේක නවත්තන්නේ.
ඒ දඩයක්කාරයෙක් නෙමේ කියලා. හැබැයි මේ වෙලාවේදී මේ ෆාදර් ඩොජ්ට කියනවා මම තමා දඩයක්කාරයා මගේ නම කාටර් කියලා. ඉතින් මෙහෙම කියපු ෆාදර් ඊට පස්සේ ගිහිල්ලා මේ චර්ච් එකේ දොරවල් වහලා දානවා. ඊට පස්සේ මෙයා මිටියකුත් අරගෙන එන්නේ ඩොජ්ට ඇටැක් කරන්න. හැබැයි ඉතින් ඩොජ්ට පුළුවන් වෙනවා මේ ෆාදර්ගෙන් බේරෙන්න වගේම ෆාදර් මේ විදිහට හිර කරලා දාන්න. හැබැයි මේ වෙනකොට ඩොජ්ගේ කකුලට හොඳ මිටි පාරක් වැදිලා තියෙන්නේ. ඉතින් මේ චර්ච් එකෙන් එළියට ආව ඩොජ් ඊට පස්සේ මයිල්ස්ට කෝල් එකක් අරගෙන කියන්නේ එයාගේ කකුල ගැන. හැබැයි ඉතින් එතකොට මයිල්ස් කියනවා දැන් ගේම් එක පටන් ගන්න තියෙන්නේ අපිට ගේම් එක කොයිම වෙලාවකවත් නවත්තන්න බෑ කියලා. ඉතින් ඊළඟට ඩොජ් මේ විදිහට එයාගේ තුවාල වෙච්ච කකුලට බෙහෙත් දා ගන්නවා. අනිත් එක ඉතින් මේ වෙනකොට ඩොජ්ට තව දුරටත් මේ විදිහට මේ හන්ටර්ස් ළඟෙන් පැනලා දුවන්න විදියක් නැහැ. ඉතින් මේ වෙලාවේදී ඩොජ් තීරණය කරනවා මේ වෙලාවේදී කරන්න තියෙන හොඳම දේ තමයි ගොඩක් මිනිස්සු ගැවසෙන තැනක ඉන්න එක කියලා. ඉතින් මේ වෙනකොට ඩොජ් ඉන්න ලොකේෂන් එක මේ දඩයක්කාරයන්ට පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම නික්සනුත් මේ වෙලාවේදී මේ ලොකේෂන් එකට එනවා. හැබැයි ඉතින් මෙයාට ඩොජ් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ මොකද මෙතන ඉන්න හැමෝම එකම විදිහේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ හින්දා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඩොජ් ගාවට ආපු එක ළමෙක් ඩොජ්ට කෑ ගහන්න පටන් ගන්නවා මගේ ජර්සිය මට ආයෙමත් දෙන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී නික්සන් දකිනවා ඩොජ්ව. ඉතින් ඊට පස්සේ ඩොජ් ඉක්මන් කරලා පාගින් එකට ගිහලා මෙන්න මේ විදිහට එක කාර් එක ඩිකිය ඇතුලේ හැංගෙනවා. එතකොට වැල් එයා තාමත් ඉන්නේ තමන්ගේ හස්බන්ඩ් හොයන ගමන්. ඇත්තටම එයාට හිතාගන්න බෑ මොකද්ද මේ ඩොජ් කරන්නේ කියලා. මොකද සැරෙන් සැරේ ඩොජ්ගේ account එකට සල්ලි වැටෙනවා. මේ වෙනකොට account එකේ මිලියන 2කටත් වැඩි ගාණක් තියෙන්නේ. ඉතින් ওই වෙලාවේදී තමා මේ වැල්ට හම්බ වෙන්නේ අර ටයිරෝ ෆන්ඩ් කියන කම්පැනි කාඩ් එක. ඉතින් මේ අතරේ ඩොජ්චර හැංගිලා හිටපු කාර් එක මේ වෙනකොට නගරෙන් එළියට යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේත් එක්කම මේ ගැන දැනගත්ත ඩොජ් ඉක්මනින්ම ඩිකියට ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කාර් එකේ කට්ටිය මේ කාර් එක අයිනකට කරලා නවත්තලා බලනවා මොකද්ද මේ කියලා. එතකොට තමයි මේ කට්ටිය ඩොජ්ව දකින්නේ. ඉතින් ඩොජ්ව දැකලා කලබල වුණු මේ ගෑනු ගැන පොලිසියට කෝල් කරන්න හදනවා. හැබැයි ඉතින් ඒත් එක්කම ඩොජ් මෙයාගේ ෆෝන් එක අරගෙන ෆෝන් එක විසික් කරලා දාලා ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. ඉතින් ආයෙත් නගරේ පැත්තට ආව ඩොජ් ඊට පස්සේ ටැක්සියක් හොරකම් කරගෙන යන්නේ තමන්ගේ ගෙදර පැත්තට. ඉතින් මේ ඩොජ් ගේ ගාවට ඇවිල්ලා ගෙදර ඇතුළට යන්න හදනවත් එක්කම කාටර් බයික් එකකින් ඇවිල්ලා ඩොජ්ට ඇටැක් කරන්න හදනවා. ඉතින් මේක දැක්ක ඩොජ් ආයෙමත් ඉක්මනින්ම ටැක්සියකට නැගලා මෙතනින් පැන ගන්නයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේදී එළියෙන් සද්දයක් ආව හින්දා වෙල්ලේ මොකද්ද කියලා බලද්දි දකිනවා ඩොජ් ආයෙමත් ටැක්සියකින් ගේ ගාවින් යනවා කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කාටරුත් ඩොජ්ගේ පිටිපස්සෙන්ම පන්නනවා. ඒ වගේම මේ කාටර්ට පුළුවන් වෙනවා මේ ටැක්සි එකේ එක රෝදක පැච් එකක් යවන්න. ඊට පස්සේ මේ කාටර් මේ ටැක්සි එක ඇතුළට පැන ගන්නවා. ඊළඟට මෙයා මෙන්න මේ විදිහට කම්බියක් පාවිච්චි කරලා ඩොජ්ගේ බෙල්ල හිර කරලා මරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ ටැක්සි එක ගිහලා ගහක හැප්පෙනවා. හැබැයි ඉතින් ඩොජ්ට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතේ බේරගන්න ලොකු අනතුරක් වෙන්න කලින්. මේ වෙලාවේදී කාටර් නම් බිම වැටලා ඉන්නේ. ඉතින් කාටර් මේ වෙලාවේදී ඩොජ්ට කියනවා මං ඔබේ වයිෆ් වැල්ව මරලා දානවා කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ නම් ඩොජ්ට හොඳටම තරහ යනවා. ඊළඟට මෙයා මෙතන තියෙන බ්ලොග් ගලක් අරගෙන මේ කාටර්ගේ ඔළුව කුඩු පට්ටම් කරලා දානවා. ඉතින් මයිල්ස්ටත් මේ සිද්ධ වෙච්ච දේ ගැන දැනගන්න ලැබෙනවා කෝනල්ගෙන්. ඒ වගේම මයිල්ස් කෝනල්ට උපදෙස් දෙනවා ඒ බොඩි එක අයින් කරලා දාන්න කිසිම සාක්ෂියක් නැති වෙන්න කියලා. ඉතින් මේකෙන් පස්සේ අපිට බලාගන්න ලැබෙනවා වැල්වල ටයිරෝ ෆන්ඩ් කියන කම්පැනි එකට ගිහිල්ලා තියෙනවා කියලා. හැබැයි ඉතින් එතනට ආවම වැල් දකිනවා මේ කම්පැනි එක සම්පූර්ණයෙන්ම හිස් කියලා. මේක ඇතුලේ බලු බල්ලෙක්වත් නැහැ. එතකොට ඩොජ් මේ වෙලාවේදී එක ටිකට් එකක් හොරගම් කරලා ඊට පස්සේ යන්නේ එක නැවක් ඇතුළට. ඉතින් මේ වෙලාවේදී ඩොජ්ට හොඳටම බඩගිනි හින්දා මෙයා කෑම ටිකක් කන්න කියලා තමයි මේ නැව ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඩොජ්ට තවත් එක දඩයක්කාරයෙක් හම්බ වෙනවා. එයාගේ නම තමයි කෙනඩි කියලා කියන්නේ. අතන මේ කෙනඩි කියලා කියන්නේ ගොඩක් හොඳ දක්ෂ සටන්කාරියක්. ඉතින් මේ වෙලාවේදී මේ කෙනඩි ඩොජ්ට ඇටැක් කරනවා වගේම ඊට පස්සේ කෙනඩි උත්සාහ කරන්නේ ඩොජ්ව මරලා දාන්න. හැබැයි මේ සටන අතරතුරදී ඩොජ්ට පුළුවන් වෙනවා මේ කෙනඩිගේ ඇඳුමට කිනි තියන්න. ඊට පස්සේ මෙයා ඉක්මන් කරලා මෙතනින් පැනගෙන යන්නේ මේ නැවේ වහලේ උඩට. එතකොට ඩොජ් දකිනවා ඉස්සරහින් පාලමක් එනවා කියලා. ඉතින් ඒ පාලම හම්බෙනවත් එක්කම ඩොජ් මේ විදියට ඒ පාලමේ එල්ලෙනවා. හැබැයි ඉතින් ඒත් එක්කම අර කෙනඩිත් ඇවිල්ලා ඩොජ්ගේ ඇඟේ එල්ලෙනවා. හැබැයි ඉතින් ඩොජ්ට පුළුවන් වෙනවා මේ විදියට පයින් පාරක් ගහලා මේ කෙනඩිව මුහුදට තල්ලු කරලා දාන්න. ඉතින් ඊට පස්සේ ආයමත් කොටබීමට ආව මේ ඩොජ් තීරණය කරනවා දැන් සෙල්ලම අතහැරලා දාන්න. මොකද මෙයාට හොඳටම හති. තව දුරටත් එයාට මේ සෙල්ලම කරගෙන යන්න බෑ කියලා ඩොජ්ට තේරෙනවා. ඉතින් ඒත් එක්කම ඩොජ් දකිනවා එයාගේ පැත්තට වාහනයක් එනවා. ඩොජ් හිතනවා මේ තමයි එයාගේ අවසානය කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඩොජ්ව ගන්න ඇවිල්ලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි එයාගේ යාළුවා ලූග. ඉතින් ලූග ඩොජ්වත් වාහනේට දාගෙන ඊට පස්සේ ඩොජ්වත් එක්කගෙන යනවා. මේ වෙලාවේදී තමයි ඩොජ්ට එයාගේ තිබහා නිවා ගන්න වතුර බෝතලයක් හරි බොන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ලූග ඩොජ්ගෙන් අහන්නේ මොනවද මේ සිද්ධ වෙන්නේ? ඇයි වගේ ෆෝන් එක වැඩ නැත්තේ කියලා. මේ වෙලාවේදී ඩොජ් ලූගට කියන්නේ ඔයා වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්න
මගේ වෙන කිසිම දෙයක් අහන්න එපා කියලා. ඉතින් ටික වෙලාවක් යද්දී ඩොච්ට තේරෙනවා එයා මේ කරන වැඩෙන් තමන්ගේ යාළුවාගේ ජීවිතෙත් අනතුරේ වැටෙනවා කියලා. මේ හින්දා මෙයා ඉක්මනින්ම තමන්ගේ යාළුවාට වාහනේ නවත්තන්න කියලා ඊට පස්සේ වාහනේ බැහැලා පැනලා දුවනවා. මේ විදියට පැනලා දුවන ඩොච් අහුවෙනවා ඒක මැර කණ්ඩායමකට. ඉතින් මේ මැර කණ්ඩායම ඊට පස්සේ ඩොච් ඇතුළකට අරගෙන ගිහලා එයාගේ ෆෝන් එක චෙක් කරනවා. ඉතින් එතකොට මේ මැරියෝ ටික දකිනවා ඩොච්ගේ බෑන්ක් එකේ තියෙන සල්ලි ගොඩ. ඒ වගේම මේගොල්ලෝ දකිනවා ඩොච් ඔළුවේ කැක්කුමට පාවිච්චි කරන අර බෙහෙත් එක. මේ වෙලාවේදී මේ බෙහෙත් එක දැකලා මේ කට්ටිය කියන්නේ අයියෝ ඕක බොරු බෙහෙත් එකක් කියලා. ඉතින් ඊට පස්සේ මේ කට්ටියට ඕන වෙනවා ඩොච්ගේ account එකේ තියෙන සල්ලි ටික ඒ කට්ටියගේ account එකට transfer කරගන්න. හැබැයි ඉතින් තව තප්පර කිහිපයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ ඩොච් ඉන්න location එක අර දඩයක්කාරයන්ට පෙන්වන්න. මේ වෙලාවේදී ඩොච් කියනවා මං ඉන්නේ බොහොම දරුණු මොහොතක ඒ හින්දා මට යන්න දෙන්න කියලා. හැබැයි ඉතින් මේ කට්ටිය ගහන්නේ නැහැ. ඉතින් මේ මැරියෝ ටික ඊට පස්සේ ඩොච්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී තමා අන්තිම දඩයක්කාරයා ඒ කියන්නේ ෆයිනල්ම දඩයක්කාරයා LBJ මෙතනට එන්නේ. ඉතින් මේ LBJව අපි කලිනුත් දැක්කා. ඒ අර ඩොච් බස් එකට නගින වෙලාවේදී. ඉතින් මේ LBJ මෙතනට ඇවිල්ලා මෙතන හිටපු හැම මැරේකටම වෙඩි තියලා ඊට පස්සේ ඩොජ්ජත් මරලා දාන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේ වෙලාවේදී වෙඩි කාපු එක මැරේට පුළුවන් වෙනවා මේ LBJට වෙඩි තියලා දාන්න. මේ හින්දා මේ වෙඩි පාරෙන් LBJ මැරිලා යනවා. ඉතින් ඊළඟට ඩොච් ඉක්මන් කරලා යන්නේ එයාගේ අර මොලේ කැන්සර් එකක් තියෙනවා කියලා එයාට කියපු හොස්පිටල් එකට. මේ හොස්පිටල් එකට ගිහිල්ලා එයා අර බෙහෙත් කොපිය පෙන්නලා මේ බෙහෙත් එක මොකක්ද කියලා එක ගෑනු කෙනෙක්ගෙන් අහනවා. ඉතින් මේ බෙහෙත් එක චෙක් කරලා බලපුව මේ නර්ස් කියනවා මේක බොරු බෙහෙත් එකක් කියලා. ඒ වගේම ඔයාව මේ හොස්පිටල් එකට කවදාවත් ඇතුළත් කරලත් නෑ කියලා මෙයා කියනවා. ඉතින් ඔන්න එතකොට තමයි ඩොච්ට තේරෙන්නේ එයාට ඇත්තටම බ්‍රේන් ටියුමර් එකක් නෑ කියලා. ඉතින් ඇත්තටම මේ හැමදේම මයිල්ස් තමයි කරලා තියෙන්නේ. ඒ මොකද ඩොච් එයාට මේ ගේම් එකට ගන්න ඕන හින්දා. ඉතින් ඊළඟට ඩොච් කෙලින්ම කෝල් එකක් ගන්නේ මයිල්ස්ට. මෙයා මයිල්ස්ට කෝල් එකක් අරගෙන කියනවා උඹේ දඩයක් අර සෙල්ලම මං උඹටම කරනවා. මං උඹ අනිවාර්යයෙන්ම දඩයම් කරනවා කියලා. හැබැයි ඉතින් මේ කතාව අහලා hina වෙන මයිල්ස් කියන්නේ උඹ මගේ ඇත්ත නමවත් දන්නේ නෑ. අඩුම මං ඇත්තටම ඉන්නේ කොහෙද කියලාවත් උඹ දන්නේ නෑ කියලා. හැබැයි ඉතින් මයිල්ස් කියනවා මං ඔයා ගැන හැම දෙයක්ම දන්නවා කියලා. ඒ වගේම මෙයා කියනවා ඔයාගේ යාළුවා ලූගර් තමයි අපිට මේ වැඩේට උදව් කරවි කියලා. ඒ වගේම ලූගර්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියලාත් මෙයා කියනවා. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඩොච් ඉක්මන් කරලා ෆෝන් බූත් එක පාවිච්චි කරලා වැල්ට කෝල් කරනවා. ඒ වගේම මෙයා වැල්ට කෝල් කරලා කියන්නේ ඔයා ලූගර්ගෙන් ඈත් වෙලා ඉන්න ඕන. මොකද එයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ වැල්ට පුළුවන් වෙනවා ලූගර්ට බොරුවක් කියලා ගෙදරින් එළියට පැන ගන්න. හැබැයි ඉතින් එළියේ හිටපු බොරු පොලිස්කාරයෝ මේ විදිහට වැල්ව අල්ල ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ බොරු පොලිස්කාරයෝ වැල්ව අරගෙන යන්නේ මයිල්ස් ගාවට. මේ වෙලාවේදී ඩොච් මෙතන හිටියත් එයාටත් මොකුත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම තව විනාඩි 90යි හරියටම තියෙන්නේ මේ ගේම් එක ඉවර කරන්න. ඉතින් ඊට පස්සේ ඩොච් යනවා අතහැරලා දාපු බිල්ඩින් එකකට. මෙතනට ගිහිල්ලා ඩොච් මේ විදිහට සැලසුම් කරන්නේ එයා කොහොමද එයාව මරන්න එන දඩයක්කාරයෝගෙන් බේරෙන්නේ කියලා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් යන කලින් මෙතනට නික්සන් රේගන් වගේම කෙනඩි තුන් දෙනාම එනවා. ඉතින් කොහොම හරි රේගන්ට පුළුවන් වෙනවා මේ ඩොච් හොයාගන්න. ඊට පස්සේ මේ දෙන්න අතරේ ටිකක් ලොකු සටනකුත් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේදී මේ රේගන්ගේ අත ඩොච් හදපු එක උගුලකට අහු වෙනවා. මේ හින්දා රේගන්ට මෙතනින් පැන ගන්න විදියක් නැහැ. හැබැයි ඉතින් ඊළඟට ඩොච් මේ විදිහට පැනලා යති ඩොච්ගේ ඉස්සරහට එන්නේ ලූගර්. ඊට පස්සේ ලූගර් මේ විදිහට ඩොච්ට ගන්න එක දික් කරනවා. ඒ වගේම එයා වෙඩි තියනවා. හැබැයි ඉතින් එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ මේ ලූගර් වෙඩි තිබ්බේ ඩොච්ගේ පිටිපස්සෙන් ඩොච් මරන්න ආව කෙනඩිට කියලා. ඇත්තට මේ ලූගර් කියලා කියන්නේ ඩොච්ගේ හොඳම යාළුවා. එයා කවමදාවත් තමන්ගේ යාළුවාට විපතක් කරන්න හදලා නැහැ. ඉතින් ඊට පස්සේ මේ දෙන උත්සාහ කරන්නේ ඉක්මන් කරලා මේ බිල්ඩින් එකෙන් පැන ගන්න. හැබැයි මේ බිල්ඩින් එකෙන් පැන ගන්න කලින් ඩොච් මේ විදිහට එයා අටවපු එක උගුලක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේකෙන් මේ විදිහට ගින්නක් ඇති වෙලා මේ බිල්ඩින් එක පිපිරලා යනවා. ඉතින් මේ පිපිරීම හින්දා අර රේගන් මැරෙනවා වගේම නික්සන්ට පුළුවන් වෙනවා එයාගේ ජීවිතේ බේරගන්න. ඉතින් මේ පිපිරීම සිද්ධ වුණාට පස්සේ කෝනල් මෙතනට ඇවිල්ලා තියෙනවා සාක්ෂි විනාශ කරන්න. හැබැයි ඉතින් ඩොච්ට පුළුවන් වෙනවා කෝනල්ව අල්ලගන්න. ඊට පස්සේ මෙයා කෝනල්ට තර්ජනය කරලා කෝනල්ගෙන් අහන්නේ මගේ වයිෆ් ඉන්නේ කොහෙද කියලා. ඉතින් ඊළඟට ඩොච්ට දැනගන්න පුළුවන් වෙනවා එයාගේ වයිෆ් වැල් ඉන්න තැන. ඊට පස්සේ මෙයා කෙලින්ම යන්නේ තමන්ගේ වයිෆ්ව බේරගන්න. ඉතින් ඊට පස්සේ ඉක්මනින්ම ඩොච් ඒ ලොකේෂන් එකට ගිහලා තමන්ගේ වයිෆ්ව බේරගන්නවා වගේම ඊට පස්සේ වයිෆ් ගොඩක් ආදරෙන් හග් කරනවා. හැබැයි මේ වෙලාවේදී මේත් එක්කම මෙතනට නික්සන් එනවා. ඉතින් නික්සන් දැක්ක ඩොච් ඊට පස්සේ නික්සන්ගෙන් බේරෙන්න මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවට දුවන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී වහලේ උඩදී මෙන්න මේ විදිහට ඩොච් නික්සන්ට කොටු වෙනවා. ඉතින් තවදුරටත් ඩොච්ට මෙතනින් පැනලා යන්න තැනක් නැහැ. ඉතින් මේ වෙලාවේදී
ඩොච්ගේ කකුලක් ලිස්සලා එයා මෙතනින් පල්ලෙහාට ඇදගෙන වැටෙන යනවා. හැබැයි ඉතින් ඩොච්ට පුළුවන් වෙනවා මේ වෙලාවේදී මේ විදිහට මේ කැල්ල අල්ලගෙන තමන්ගේ ජීවිතේ බේරගන්න. ඉතින් මේ වෙලාවේදී නික්සන් තමන්ගේ පිය අරගෙන ඩොච්ච මරලා දාන්න ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් ඒත් එක්කම ඉර පායනවා. ඒ කියන්නේ මේ කට්ටියට සෙල්ලම කරන්න ලැබුණු පැය 24 ඉවරයි. ඊට පස්සේ නික්සන් කෙලින්ම කරන්නේ ඩොච්ට අත දීලා ඩොච්ච මෙතනින් බේරගන්න එක. ඉතින් ඊට පස්සේ මේ නික්සන් ඩොච්ට සුබපතලා මෙතනින් යනවා. මේත් එක්කම වැල් මෙතනට එනවා. ඉතින් ඊට පස්සේ වැල් ඩොච්ච මේ විදියට බදා ගන්නවා. ඉතින් මේත් එක්කම ඩොච්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා මයිල්ස්ගෙන්. මයිල්ස් ඩොච්ට සුබපතනවා එයා මේ ගේම් එකෙන් දිනපු එක ගැන. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඩොච් මයිල්ස්ට පොරොන්දු වෙනවා මං අනිවාර්යයෙන්ම උඹ හොයා ගන්නවා කියලා. මෙහෙම කියපු ඩොච් ඊට පස්සේ මේ ෆෝන් එක විසි කරලා දානවා. ඉතින් මේ අතරේ මයිල්ස් යන්නේ තවත් අලුත් නගරයකට. ඒ මොකද එයාට තවත් අලුත් තරඟකාරයෙක් හොයාගන්න ඕන හින්දා. ඉතින් යාළුවනේ මේත් එක්කම මේ The Most Dangerous කියන සුපිරිම මිනි සීරීස් එක ඉවර වෙනවා. ඉතින් ඔය කට්ටියට මොකද මේ මිනි සීරීස් එක ගැන හිතෙන්නේ? ඒ වගේම මේ වෙනකොට මේකේ දෙවෙනි සීසන් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මම මේ දෙවෙනි සීසන් එකත් අරගෙන එන්න. එවනම් අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක්.